Hello guys, good morning. දැන් අපි ඉන්නේ කහවත්ත ටවුන් එක හරිය. කොහොම හරි අද අපේ plan එක තමයි මේ යනවා සමනලව කයක්. ඊට පස්සේ දවල් වෙන්න බේකස් බෙන්. අවසට උඩවල කැම්පින් එකක් තමයි යන්න හිතාගෙන ඉන්නේ. කොහොම හරි කොහොම වෙයිද දන්නේ වැඩ ටික. ඉස්සරහට අපි බලාගෙන ඉමු. මොකද වෙන්නේ කියලා. දැන් කොහොම හරි කහවත්ත ටවුන් එකේ ඉන්නේ. කහවත්ත ටවුන් එකෙන් අපි සෙට් එකත් එක්ක මෙහෙම දා ගන්නවා මමට සමනලව කයාකින්. ඔයාලත් ගයිස් එනවා නම් ඔන්න ඔය තැනට ලොකේෂන්ස් දාගෙන ඉන්න. ඔතනම තමයි හරියටම තියෙන්නේ කයක් කරන්න. ඔයාලා ගයිස් දැන් අපි එද්දි පරක් වුණා කොහොම හරි. පාමාට තමයි සන්රයිස් එක බාන්දින්. කොහොම හරි දැන් වෙලාව 6 පහු වෙලා. අපි නිසා සන්රයිස් එක නම් බලා ගන්න බැරි වෙයි. බැරි වෙයි කියන්නේ නෑ සන්රයිස් එක පේන්න. තාම. ගයිස් අපි කයකින් පටන් ගන්න තමයි යන්නේ. අපිත් එක්ක ඉන්නවා සුරේන්ද්‍ර සිංහ රාජසිංහ. සමනලව කයාකි. කවුද මේකට ස්පොන්සර් කරන්නේ? දිනිල් මැණික් කාවද. මාරි වෙනද සාපේක්ෂව සමනලවේ වතුර ගොඩක් අඩුයි කියලා තමයි කියන්නේ. ඉස්සරහ තියෙන කයක් ටික කියන විදිහට මේ කන්දාරිය බේගස් බෙන් සෙට් වෙන ඒරියා එක. ඔයාලටත් විලායක් කරන්න ඕන ඩීටේල්ස් කියන්න ඔක්කොම. ඉස්සෙල්ලා කයක් කරලිමු. දැන් අපි ස්ටාර්ටින් පොයින්ට් එකට ඇවිල්ලා ඉන්නේ. සමනලවේ වතුර ඇත්තනම ගොඩක් අඩු වෙලා. ඒ කියන්නේ සාපේක්ෂව කියන්නේ ගොඩක්ම අඩු වෙලා මේ මට්ටම තමයි තිබිලා තියෙන්නේ. ගොඩක්ම වෙනද සාපේක්ෂව වතුර අඩුයි. සන්සෙට් එක කියන්නේ තාම සන්සෙට් එක පිට බලා ගන්න තාම නම් ඊට පේන්න නැහැ. ගයිස් දැන් අපි ඉන්නේ සමනලවේ මැද. පේන්නෙත් නෑ සන්රයිස් එක පැත්තකින් නිසා. කොහොම හරි අපේ කට්ටිය නම් එහෙට මෙහෙට යනවා වටේ කැරක් කැරකි. මගේ ඉස්සෙල්ලා vlog එක දැක්කනම් දකින්න නැති ගාල්ලෙත් ගිහිල්ලා අපි කයක් කරා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්තම් බලන්න. කොහොම හරි සමනලවේවත් සමනලවේ කයකින් මා ලස්සනයි. කඳු පන්තියේ වටේටම පේනවා. කොහොම හරි පමුදු අර පැත්තේ මොකක්ද තියෙනවද කන්ද? හාවගල. රැබිට් රොක්. හාවගල තියෙන මේ පැත්තේ. මේ පැත්තේ තමයි හාවගල තියෙනවා කියන්නේ. මෙන්න මේක. එතන තමයි හාවගල.
කොහොමරි මේ පැත්තෙන් බලද්දි මේ පැත්ත මේ කඳු පන්තිය බේකස් බෙන්ඩ් ඔය සයිඩ් එක කොහොමරි අපි දැන් කයක් කරන ගමන් තමයි සන්රයිස් එකත් මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා වගේ ගමන් සගය ඩ්‍රයිවර් තමයි මේ ඉන්නේ බාරටම වැඩ අපේ ස්ටාර්ටින් පොයින්ට් එක තිබ්බේ මේ පැත්තේ සමන්ලා මැද හරියට ආවට පස්සේ අතම සමන්ලා ඩෑම් එක අර පේන්නේ මේ හරි තමයි සමන්ලා ඩෑම් එක ජලාශයේ බෝට්ටු නැති හිලිහිනි පාරාදීස ප්ලේස් එක කයක් එකක ප්‍රයිස් එක වෙන්නේ 2500 ඒ කියන්නේ 1 පර්සන් වෙන්නේ සාමාන්‍යයෙන් 1250 කොහොම හරි ඔයාලට තනියෙන් උනත් යන්න පුළුවන් තනියෙන් උනත් යනවා නම් කොහොම හරි ෆුල් පේමන්ට් එක කරන්න ඕනේ කයක් එක අර මං ගාල්ලේ කයක් කරා වගේ මේකේ වැඩි ලොකේෂන්ස් නැහැ ඉතින් නිකම්ම අර කයක් කරලා සන්රයිස් එක බලලා එහෙම එන්න තමයි තියෙන්නේ කොහොම හරි වර්ත් කියන්නේ මේ ප්‍රයිස් එකට එහෙම අවුලක් නැහැ කයක් කරපු නැති කෙනෙක් එක්ස්පීරියන්ස් එකට මේ කයකින් රයිඩ් එක හොඳයි අවුලක් නැහැ ලස්සනයි කඳු පන්තිත් වට වෙලා තියෙනවා කොහොම හරි ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරලා යන්න හරි මේ ප්ලේස් එකට එන්නේ සබරගම කැම්පස් එක ගොඩක් කටි දාන්න සබරගම කැම්පස් එක පහු කරගෙන ඒ කැම්පස් එකේ තියෙන පාරෙම කෙලින්ම තමයි එන්න ඕනේ ඒක එද්දී ඉතින් ඔයාලට ප්ලේස් එක අහගන්න පුළුවන් මේ පැත්තේ ඉන්න කට්ටිය ඕන මේක දන්නවා සමන්ලය කයකින් ප්ලේස් එක කියලා හැවිල් එක්ස්පීරියන්ස් කරලා බලන්න අවුලක් නැහැ හොඳයි මේ කඳු පන්තිත් වට වෙලා තියෙනවා ලස්සන ඔයාලට එන්න ඕන වෙන ඩීටේල්ස් ඔයාලත් ඇවිල්ලා මේ නම්බර් එකට කෝල් එකක් දීලා බලන්න මෙයා තමයි හැම දෙයකටම විස්තර දෙන්නේ මෙයා ඕනනම් කන්ටැක්ට් කරගන්න මේ තමයි මිස්ටර් මමුදු රක්වාන උතුර අපි ගයිස් අපි කාට් කරලා ඉවරයි දැන් කොහොම හරි අපි ළඟ ඩෙස්ටිනේෂන් එක මොකද්ද බේගස් බේ කොහොම හරි දැන් කෝල් සෙට් එකත් එක්ක ඊළඟ ඩෙස්ටිනේෂන් එක විදියට අපි යනවා බේගස් බෙන්ඩ් ෆයිනල් ඩෙස්ටිනේෂන් හෙල්මට් නැහැ ඊට පස්සේ තමයි අපි යන්න හිතාගෙන ඉන්නේ අපේ කැම්පින් එකට උඩ බලව ඒ ඔක්කොම ඉස්සෙල්ලා දැන් බේගස් බෙන්ඩ් වල කියන චාර්ජ් කරන කතාවක් කියනවා බලමු එතනම ගිහින් ගයිස් බලාගෙන ඉන්න